ඩෝල් ඉන්නවා. ඔයාලා ඩෝල් ඉන්නවා පේනවද? ඒක ඩෝල් ඉන්නවා පේනවද? දාස දෙනවා. Hi, what's going on everyone? ඉතින් අද අපි කාලයට පස්සේ වීඩියෝ එකක් ගන්න යන්නේ. අද අපි කරන්න යන්නේ ගේම් රියැක්ෂන් එක. ආලපාල සද්දෙහි ගණන් ගන්න එපා වාහනවල. ඉතින් අපි මේ දවස් ටික කරන්න වීඩියෝ එකක් හිතුවා. brain is not braining අවස්ථාවට ඇවිල්ලා තියෙන්නේ. අපි හිතුවා horror game reaction එකක් කරන්න. අපි ගේම ගියදී මාස්ටර්ස්ලා නෙවෙයි අපි ඔයාලට කියන්නේ ගේම් එක බලලා රියැක්ෂන් එක බලලා එන්ජොයි කරලා බලමු සාකච්ඡා එන්ජොයි කරලා වීඩියෝ එක සබ්ස්ක්‍රයිබ් පාරක් දාලා ලයික් එකක් දාලා කමෙන්ට් එකක් දාන්න කියන්නේ වෙන වැඩි කතා කරන්නේ නැතුව let's dive into the video. හරි ජිම් එකට ආවේ මිනියන්ස් අපි ඇවිල්ලා ඉන්නේ. අපි බලමු ඇත්තට මේ ගහලා බය වෙයිද කියලා. ටික ලැප් එක. මේ ක්‍රිස්මස් සීන් එකක් තියෙනවා. රයිට් සති. හරි. ඕකේ. මොකද්ද? මොනවද වංගේ? අයිඩියා. දැන් මෙතන ඉන්නවා කවුරු හරි. ආර ඉන්නවා. You'll have to continue my game. දෙගම කන්ටිනියු කරන්න බෑ අපිට. මොකද්ද ඒ ගේම් එකේ අපිට කියන්න මොනවද කියලා. කාමේ. මම බබ. මොකද්ද කරන්න තියෙන්නේ? මේ මිනිස්සු බර රැප් කරලා ඉන්නේ. මිනිස්සුද වංගේ? මිනිස්සු වගේ තමයි රැප් කරලා තියෙන්නේ. ඔය ඉතින් ලේපල්ලන්නේ නෑනේ. රැප් එකක් නෑ. මොකක් හරි තියෙනවා play with me. play with me කියලා කියන්නේ හරි ඉතින් හරි. ස්මිස් මත තියෙන්නේ. කරුවක් තියෙනවා. ප්‍රසන්ට් එකක් තියෙනව නේද? ප්‍රසන්ට් එකක් අපිට නෑනේ. ගන්න බෑ. ඒක මොකක්ද? වගේ යන්න බෑ බුලන්. රිස් කරනවා. ඒ තරුව ගන්න පුළුවන්. ෆස්ට් ලේටර්. අපි එළියේ ඉන්නේ දැන්. එළියේ ඉන්නේ. අර මොකද උඩ ගහලා තියෙන්නේ? අනේ මන්ද බං ඒ මොකක්ද මැප් සීන් නෑ. 7 pm හවස 7යි වෙලාව. අපිට යන්න තියෙන ටැබ් එකේ අපිට ටාස්ක් චෙක් කරන්න පුළුවන්. තියෙන්නේ have to go home ගෙදර යන්න ඕනේ. බුලන් බර්ගර් එකක් ඉන්නවා. අපිට ගෙදරට යන්න තමයි තියෙන්නේ. ෂිප් එක වඩා පයි යනවා. මොකද්ද ගෙදර මේකද? බෑරපිය. ගෙදර බම්බල ගෙදර. වර වෙනවා බා එන්නේ. have to go home. හරියට ගෙදර තියෙන්නේ. ලයිට් දාලා තියෙන ගෙදරද? අනේ වන්ද මොකද්ද මේ ගහලා තියෙන්නේ? ඔය අනුෙන් එහාට බලන්න පොඩ්ඩක්. ඉතින් නෑ මචං නෑ no clue. මේක දන්නේ නෑ ගෙදර. නෑ ඒක බං අර. අනේ වන්ද අර මුලින්ම මේක උත්තේ මේක ඉංග්‍රීසි නෙවෙයි ඉතින් වෙන මොකක් හරි තිබ්බේවා. මුංගේ මේ තියෙන ගෙදර. එතන ඉන්නවා. ෂේප් එක බලන්න ඔරලා ගෙඩියා. ඒකේ අතන අරුදියා බලන් ඉන්නේ එක. ඔව්. ඔරලා ගෙඩියා. අපි ඉදිරියට මෙයා පල්ලෙහාටද උඩටද? ගෙදරට ඇවිල්ලා ඔව් තියෙන්නේ. නෑ පල්ලෙහා උඩට යන් අපි. ඇයි ඉතින් ඔය දැකද ඔහෙට යන්නේ? ඇයි මං අහන්නේ. හරි අපිට පහළ අවශ්‍ය නැහැ අපි යන් උඩට. ටැබ් බලමු මොනවද මේ ටාස්ක් තියෙන්නේ කියලා. surprise near the door. හරි. මොකද්ද දොර ළඟ තියලා අපිට සර්ප්‍රයිස් එකක් බලන්න. මේකද?
language එක පදරින් නෑ මොකක්ද කියන්නේ. ඔයාලා කියන සර්ප්‍රයිස් එක. සර්ප්‍රයිස් එක. නෑ නේද ඔයාලා තමයි මම කරලා. ඔයාලා ඕන්ලයින් නෝ. ඒක සතෙක් ඉන්නවා නේද? ඔයාලා අතර පේනවද කවුද බලන් ඉන්න අපි දිහා? ඕයි. අවුරා ඉන්නවා. ගාච්චර හොඳ දෙයක් නෙවෙයි. මන්නේ අපි යමුකට. මොන දොර ළඟද අපිට සර්ප්‍රයිස් එකක් තියෙනවා කිව්වේ. අපේ පළවෙනි පාර තමයි ගේම් එක ගහන්නේ. පළවෙනි පාර ගහන්නේ මොනවා කියන බල්ලවත් නැහැ. අපි දන්නේ නැහැ මොකද්ද කියලා ඒකයි පොඩ්ඩක්. මේ වීඩියෝ ගොඩක් දික්කන දැන් පාර්ට් දෙකකට ගේනවා. දෙකම බලලා සබ්ස්ක්‍රයිබ් කරලා ඉන්න. සර්ප්‍රයිස් එක කිව්වේ. සර්ප්‍රයිස් එකක් ඉන්න කර මිනිහක් දන්නේ නෑ. This is surprise. මේ තියෙන්නේ එතන gift එකක් තියෙනවා. මේ gift එකක් තියෙනවා මේක වෙන්න ඇති. බලමු ගන්න පුළුවන්. මුන්දෙන කපල් එකක්ද කොහෙද බා? හරි ටැග් ගත්තා. බලමු. ටැබ් එකේ ඉන්නේ බාන් ටාස්ක් මොනවද කියලා. තව තියෙනවා ඒ කියන්නේ. බයිසිකලේ මොකද? අනේ මම. උතර පොසෙකුත් ඉන්නවා. මෙතනින් මම දොඩ යන්න බෑ ආයේ. මෙතන දොඩ අරින්න පුළුවන්. නෑ බා. දැක් පස්සේ. හරි ආපෝගේ මේ ලොග්නවා. ඒ අද ඉවරයි බා. උඹ කෑවද බා? මේ යුල්වා? මූ තිරසනේ බම් මං ගේම් එක ගහන්න මෝ කාලව. කොල්ලෝ. ආට්ලා අපි ආවා. නියපොතු කපන්න බෑ. හරි අපිට turn on the lights in the whole apartment. හරි අපි light on ගන්න තියෙන්නේ ලැගුණාද? ලැගුණාද? එතන ස්විච් එක නම් තියෙනවා නේද? ලයිට් ඔන් කරා. නෑ පෙන්නන්නේ නෑ. තෝ මට හිතෙනවා මොකක් හරි වෙයි කියලා මෙතනින් ඈ. ඉල්ල කිරි වෙයි තියෙන්නේ බා. හරි. පොඩ්ඩක් වෙලා ගියා යාළුවනේ පළවෙනි පාට ගේම් එක ගන්නනේ. මේ ලයිට් ඔන් කරා කොහෙන් හරි තියෙන්නේ? එතන මොකක් හරි ගැටමැටික්ස් එකක් තියෙන්න ඕනේ ඒක. ඒ වදින් ලයිට් ඔන් කරා? නෑනේ මේ රූම් නම් එක බා. දැන් දවසද? සිනම්. දවස නේද රූම් නම් එක. බහා ඔය ලයිට් ඔන් කරන්න කියලා තියෙන අපාර්ට්මන්ට් එක. මේක. ඔය ආයෙත් තියෙන්නේ? අයියෝ මේ තියෙන්නේ. එල්ල කිරි මේ F එකෙන් එපුවාම මේ ඕපන් ද බොක්ස් එක. මේ gift එකක් තමයි ටැබ් එක බලමු මොකද කියලා. check the gift. අයි කරමු අපිට gift එක check කරන්න කියලා කියන්නේ. ඩෝල් කෙනෙක් නේද? ඩෝල් කෙනෙක්ද එල්ෆ් කෙනෙක්ද? එල්ෆ් කෙනෙක් වගේ. එල්ෆ් කෙනෙක් ඉන්නේ. dismiss. ඒ reward turning off the going ready to get it. go to your room. room එකට යන්න කියලා කියන්නේ. තාම මේ බයිතර දෙයක් උනේ නෑ. ඒ වුණාට මට දැන් අර තේරෙනවා මොකක් හරි වෙන්න යන්නේ කියලා. that's the room. ඒකනේ කොහේ room එක. ඒ room එක කො ඒක නෙමෙයි. room එක. මට ලාස් එකක් තියෙනවද දන්නේ නැහැ. ඒක වගේ බං. ඒකත් නෙමෙයි නේද පෙන්නන්නේ නේද? room එක මේ තියෙන්නේ. room එකට යන්න කිව්වා. හරි. ලයිට් දාන්න. ලයිට් දාන්න විදිහක් නෑ. බලන්න අපිට තියෙනවා අපේ ලයිටර් එක. ලයිට් දාන්න තැනක් ඇතුලේ. බලමු. වෙන්න පුළුවන්ද බෑනේ. Mom always dreamed of teaching me to learn like that. Was first I had to go to medical college. I was very happy she called and said me. මේක මේ ගෙල්දුන පියානෝ එකක් තියෙනවා කියලා තමයි කියන්නේ අන්තිමට කියව ගන්න බැරි වුණා. ඊට මොකද ගන්නද? ටැබ් එක උඩට ගත කරන්නේ. ඔදිනේ කෝටියම් රූම් එකේ අපි රූම් එකේ ඉන්නේ. එන්න මෙතන රූම් එකේ ඒකට. රූම් එක ගලින් වෙයි. මේ තව මෙතන මේකක් තියෙනවා. තව එකක් තියෙනවා. ලකිරි අපි ඇවිල්ලා ඉන්නේ අපේ රූම් එක. මට තේරෙනවා පොඩ්ඩක් අර ස්ක්‍රීන් සවුන්ඩ් එක වැඩි වෙනවා කියලා. ටීවී සවුන්ඩ් එක පොඩ්ඩක් වැඩි වෙනවා. අත පිටරන්
වැඩි වෙනවා කියලා ඔයාලට තේරෙනවද? හරි අපි මොකකට ආවා. Okay, I also learned my way. It's been 3 weeks since I was studying. Backpack. School now. කියව ගන්න බෑක්පැක් එකක් තියෙන. හරි පොඩි දා මේ බෑක්පැක් ගන්න නෙමෙයි කියන්නේ. අන්පැක් ද බෑක්පැක්. අන්පැක් කරන්න කියලා කියන්නේ විනාඩියක් දෙකකට ලැබුණා. හරි අපි අන්පැක් කරලා බලමු. මම මොකෙක් කිලිස් ගන්නවා. වොයිස් එකක්ද? The internet's not working well game. මේ ලැප් එකේ මේ නේද? මේනේ හරි අපිට මේක ගන්න පුළුවන්. අපි අරන් බලමු මොකද්ද කියලා ඉන්නේ. like slow that you and I study at the same school and live next to each other. We had the great summer and I didn't want to comments. Only to get 10 p.m. that will leave the last. I went. හරි කෝල් එකක් ගන්න කියලා තියෙන්නේ. හරි usually is not traffic I need to check. හරි අම්මා හැම වෙලෙම notes තියලා යනවා කියලා කියන්නේ. දැන් අපිට තියෙන්නේ view the list of tasks the refrigerator. අපිට මේ refrigerator ගිහලා ඒ refrigerator note තියලා යන්නේ. අපිට එතනට ගිහලා මොකක්ද තියෙන task කියලා බලන්න. ඒක පාස් කරන්නේ ආයෙත්. පාස් කරන්න ඒකේ මොකක්ද තියෙන task කියලා බලන්න කියනවා. light ගියා. නකට නන් නෙමේ. ෆ්‍රිජ් එක. ෆ්‍රිජ් එක මචං. හරි ඒක දැන් මොනවද වෙන්න ඕනේ මචං. හරි තාම එහෙම දරුණු දෙයක් උනේ නෑ. රූම් එකේ ඉන්නේ අපි. කවුරුදට ගහනවා. නෝයි සද්දෙකුත් එනවා. ඒක අපි දිහා බලන් ඉන්නේ. ඒ වල්ලි මේ. ඒව ඔය පැත්තට ගියේ. What happened මචං? no idea. අපේ ලයිට් එක ඔෆ් උනේ. මම හිතන්නේ කවුරු හරි ඉඳලා බං ඔකට තිබිනවද මන්දක? අර නේ කන්ජරින් එක ගියාද? වෙලාව ගියද? අපි බලන් ඉන්න අපි දිහා පාවු. අපිට ෆ්‍රිජ් එක හොයා ගන්න තියෙන්නේ. ෆ්‍රිජ් එක කොහෙද? අම්මේ ෆ්‍රිජ් එක තිබ්බේ බං. ඉස්සෙල්ලා අපි අර මේක නිමුවා ලයිටරේ. ඉතින් ආයි ලයිට් එක දාපන් ටිප් එක ගාඩ ගිහිල්ලා. ඔව් ඒක. අර මගෙත් මොලේ වැඩ නැහැ නේ. ඒ මූ අපිට බලාගත්ත බං. දැන් ෆ්‍රිජ් එක හොයාගන්නේ මුෂේත් එකේ. ඔය නෙමෙයි බං තිබ්බේ ඇතුලේ. හරි පිච්චර ගිහලා මේ තියෙන ලිස්ට් එක I are very worried about you but understand this is with system moves to many people go through that let me talk tomorrow when I come home hurry තවත් එකක් තියෙනවා. From that what? Wash the dishes, clean up the big room, clean the kitchen, take out the trash. කරන්න වැඩ ටිකක් ඒකේ තියෙන්නේ. ඊපස්සේ අපිට කියනවා straighten the sofa and chair in the living room. living room එකට අපිට යන්න තියෙන්නේ. සෝෆා එක තමයි සිත් බරේ දද්දාද. එන්න කියලා තියෙන්නේ අපිට. ඩෝල් උතනද නෑනේ. බලමු. ආනේ මේ ටික අයින් කරන් තියෙනවා. එල්ලටි post the dishes. අපිට අද තියෙන ලිස්ට් එකේ ඒවා කරන්න තියෙන්නේ. දැන් අපිට මේ කුස්සියට යන්න ඕනේ. මේවා ටික හොදන්න. මේ මූ මෙතන බං. එන්න අලිමල්ලි ඇවිල්ලා මෙතෙන්ට. උතම මොකක් සීන් එකක් තියෙනවා ඔකේ. අලිමල්ලි තමයි මගේ මල්ලි. අලිමල්ලි තමයි. හරි අපිට මොනවද ඩිෂස් තියෙන්නේ කො කුණු කො අරකින් සිංක් එකේ ඉන්න බස් සිංක් එක ආරගනේ සිංක් එක මොකද පං එල්ලකි
Итак, я стою здесь на несколько ночей, записывая репортаж. С собой у меня видеокамера, спальный мешок, рюкзак с вещами и едой. Короче, мы блогер. Текста на 2 секунды. Как ты можешь читать его 8 лет? අරුණේ Я хочу тебе ударить. ඩෙස් එක ගහලා නෑ පැන්ඩ ගිහිල්ලා අලිමල්ලි ගිහිල්ලා ටැප් එක කරන ටාක්ස් එක. තියන්නේ ක්ලීන් ද ලිවින් රූම් අපි යමු ඕක අනිවාර්යෙන්ම උතන ඇති ඈ. ඔන්න අලිමල්ලි ගිහිල්ලා ඒ ඔයාලා ලැපේ සද්දයක් බලන්නේ අලිමාලි අපිට ආසල් අලිමල්ලි ඔයා පිට එක තියාගන්න එපා හරිද අලිමල්ලි අලිමල්ලි සීරි. රෙද්ද ආතල් දෙනවා රෙද්ද ආතල් දෙනවා අත වහිනවා බා. I'm going to turn on the light. Lights on කරනවා අපි ගිහිල්ලා දොර වැහුණා මල්ලි ඊවි කොහෙද ඉන්නේ same place නේද නෑ ලිවිං රූම් එකේ ඉන්නේ. නෑ අපිට බල lights on කරගන්න ඕනේ ගිහිල්ලා හරිද ලයිට්ස් ඔන් කරපන් ඉතින්. නෑ දොර වැහුණා හරිද වෙන්න ගම යන්න ඕනද නෑනේ. වෙන්න බෑනේ මම මේකේ දුවන්න බෑ ඔය ඉතින් පළ යන. අත උදේනවා මොකෙද්ද පළයන් ඉතින්ම තමයි යන්නේ. ඒ මොකෙක් හරි හිටියා ඒ අර එල්ෆ් ලොකු වෙලා හිටියේ බා හරි මෙතනින් තමයි දොර තිබ්බේ එතන දොරයි නුඩුවා ඇරෙන්නේ දොර ඇරුණා අපි ලයිට්ස් ඔන් කරගන්න ඕන ඔක්කොටම කලින් ගිහිල්ලා මට වැම උකාන්න ගහපන් ඈ. කැමරාව ගියා බා කැමරාව යන්න ගියා මෙකිලා පොඩ සමාවෙන් යාළුවනේ ෆෝන් එක උඩින් ගියා අපිට එල්ෆ් මල්ලි ආතල් දෙනවා ඒක නසිරාටම බයතු නෑ මෙතෙන් ලයිට්ස් දාන්න තියෙනවා අපිට ලගේ ලයිට්ස් දැම්මා අලිමල්ලිත් නෑ අපිට ලිවිං රූම් එක මම ක්ලීන් කරන්න තියෙනවා ලිවිං රූම් එකට යන්න මෙතනින් තමයි වැඩ කරන්නේ හරි ඒක පොස්ස ගන්න තියෙන්නේ අපිට එලගේ සවරේ සගත්තා ඉන්න සද්දයක් කරන යාළුවනේ ආපහු හරි මොකද ගන්නද අපිට හරි අපි පොස්ස ගත්තා අම්මලා තාත්තා මේ අර සීන් එක පෙන්වන්නේ බං හරි අපි ආව මෙතෙන් අර මේ කන්ජුරින් එක අවසාන මේකේ ළමයාට වෙන්නේ මේ වගේ සීන් එකක් නේද? මම හිතන්නේ මේ ෆොටෝස් දෙකේ ඉන්නේ මේ අම්මයි තාත්තයි it remains to throw මේ garbage ටික අයින් ගන්න කියලා කියන්නේ මොකද අම්මා කරන්න ඕන වැඩ ටික දීලා යනවා මේ මෙතන දීලා යනවා නේ. මොකද අලි බබෙක් ඉන්නවනේ. අලි මල්ලි නැල්ලු දැන් හරිද මල්ලි කෝ නෑ garbage ටික අයින් ගන්න කියනවා කොහෙද මේ ටික තියෙන්නේ බාබේ චැද්දි ඉතින් මේකේ කිචන් එකේ ඒ කරේ නෑ අර දැන් ලස්සන නේද අප්පාර්ට්මන්ට් එක. පාර්ට්මන්ට් එක පොඩ්ඩක් පිළිවෙල වුණා නේද අර තියෙන ගාබේජ් ටික. මේ තියෙන්නේ මේ මූ ඇවිල්ලා ආපු මල්ලි මේ උඹ අපිත් එක්ක ආතල් ගන්නවා නේද ඉස්ස බලා ගන්න ඈ අපිට පිට දීපන් ඩෝල්ලවේ අනිවාර්ය ආඩෝ එලගිරි ඩෝල්වත් ගත්තා ඩෝල්වත් අරන් උකට පයින් දැක් ගාලා සික් කරන්න යන්නේ ලිව් දෙපාර්ට්මන්ට් හරි අපි යමු එළියට ටික දාන්න තියෙන්නේ අර එල්ට උකට පයින් දැක් ගාලා දාන්න යන්නේ එළියට හරි අපි එන්න එළගිරි අපි ආව බලමු හරි අරුවක් දැම්මා ඩෝල්ලත් සික් කරලා දැම්මා පිට තියෙන්නේ ගෙදර යන්න ඕනේ අපෝ හැබැයි ගෙදර යද්දි මට කියන අරුවයි ඇවිල්ලා. ඔව් මට ඒතර ගෙදර යද්දි අපි එල්ෆ විසිට් කරා ඩෝල්ල දැන් අර හැම අමුතු දෙයක් මුනේ ඩෝල් එක්කනේ ඒ වුණාට අපිට අලිමල්ලිව හම්බුන්නේ නැහැ අලිමල්ලි මිසින් ඇයි බං අලිමල්ලිය දාගත්තනේ අපි. නෑ අලිමල්ලිය දාගත්තේ නෑ එල්ෆ දාගත්තේ අලිමල්ලි මිසින් දැන් මට හිතෙනවා එක්ක අලිමල්ලිගේ සීන් එකක් යන්නේ මෙතනින් දැන් අපේ ගේම් එක පටන් ගත්තීම ඩෝල් කිව්වනේ ඒත් එක මේක කරන්න ඕනේ අපි ගෙදරට යනවා පුකෙත් බන්නේ
පෑහෙන්න අවුලෑ අපි බලමු කවුද වල්ලි මේ රීඩ් කරන්නේ අපිත් එක්ක මොකද කියන්නේ? බලමු find a way out එළියට යන්න මාප් එකක් හොයාගන්නලු අපි ට්‍රැප් වුණාද ඒ කියන්නේ ඇතුලේ අපි ට්‍රැප් එකකට යන්නේ ඔව්නේ අපි ට්‍රැප් එකකට අහුණා අයියෝ ඒ සපස් දැනනවද මං හිතන්නේ මොකක් හරි කී එකක්වත් තියෙන්න ඕනේ මේ ක්‍රොස් එකක් තියනවලු මේවා ඒ සද්දය ඇහුණා එළිය සද්ද පොඩ්ඩක් ගණන් ගන්න එපා යාළුවනේ එළිය පොඩ්ඩක් සද්ද ආවොත් පිට එළියට යන්න ක්‍රමයක් හොයාගන්න කියලා තමයි කියන්නේ ඉන්නවා බං. ඩෝල් ඉන්නවා ඔයාලා ඩෝල් ඉන්නවා පේනවද ඒක ඩෝල් ඉන්නවා පේනවද අර මිටිය ගණිතෝ. ඒ පිට හැමදාම ක්‍රොස් තියෙනවා උඩ ගලා උඩ. ඒ එළියට යන්න විදියක් නැහැ නේ මොකද ගන්න විදියකුත් නැහැ ෆයින් වේ අවුට් කියලා ඒකත් කියන්නේ ප්ලේ විත් මී කියලා ආවෙක් එක්ක තියෙන්නේ බම් ප්ලේ විත් මී අර ආවේද දිනිස්සේ. ආවෙන් නෙමෙයි දිව්වේ හරිද මේකල කවුරු දිව්වද එතකොට ප්ලේ විත් නා ලයිට් දුර යන්න ඩෝල්ලා බොයින්නවා ඕල්ලක් යනකොට. ඕල්ලයක් එනවා ආස්ල ෆෝන් එක ලැග් වෙනවා ඒ වොස්රූම් එකක් තියෙනවා කලින් දිස්පල් ෆෝන් එක ළඟම රින් වෙන්නේ මේ ෆෝන් එක අප්පට Hello. Bonne lipa. Abo light kiya abo. Light. Get out the house කියලා කියන්නේ මට සුටි. ඒතර ලොකු ප්‍රශ්නයකට මුහුණ දීලා තියෙන්නේ මේ මිනිස්සේ බංගාරිද අපිට දෙනවද මිනිස්සේ කියලා. අන්ස්ටේ කුල් ස්ටයිල් කරලා. ඔතලා ක්‍රිස්මස් ට්‍රී එකක් වගේ ස්ටයිල් ගාලා ආයේ නෝට් එකකුත් දාලා ගිහිල්ලා තියෙන්නේ. ඒ කියලා යන්නේ. Alright. How many knives did I hide in 3 drawers in the kitchen? මේකේ චිත්‍ර තුනක් තියෙනවලු ඒ තුනේ පිහි කීයක් සංග්‍රහණය කියලා අහන්නේ වෙනම ලැන්ග්වේජ් එකකින් මේ කියන්නේ නේද? හරි බලමු. ඒ අපිව ඉස්සරහට යන්න ප්‍රශ්න ටිකක් උඩ තියෙනවා. අපේ අnder පිහි කීයක් කියලා හොයාගන්න ඕනේ අපි. පිහි. මෙන්න පිහි බං අම්මට සීරි මේන් එකයි. දන්නේ අනේ පිහි ආයත් කරන බලන්න අවුරුදු 5 and go to the left ඈ ඒ පහට ගණන් කරලා වමට යන්න කියලා කියන්නේ ඒක කියන්නේ මම මේ පැත්තේ බා අනේ දා මෙහෙ බං මම මෙහෙ යන්නේ 1යි 2යි 3යි 4යි 5යි ආමරු ඉන්නවා අප්චා උනේ කොහමද මාරේ දොර අරගත්තා අයියෝ මුල නෝට් එකක් තියෙනවා ඒ පාර නෝමල් බං ගන්නේ Find for Christmas tree toys when you go to the hatch. Huh? The Christmas Mali Annaru machine
ක්‍රිස්මස් ට්‍රී අයියෝ ටොයිස් හොයාගන්න කියලා කියනවා. ඊට දැන් ක්‍රිස්මස් ට්‍රී ටොයිස් කියලා කියනවා බලමු. හරි අපිට එකක් හම්බුණා. මේ ටොයිස් නෙමෙයි බං. නිකුද මිනිස්සුද මේ මිනිස්සු රැප් කරලාද ඔය තියෙන්නේ. මේ ඇයි බං මේ මට දෙපාර නැති තරම් බයි ඒ නීබලා. ඔකේ හරි යාළුවනේ ඔයාලට මෙතන තියෙන මිනිස්සු පිච්චෙන ගත්ත බං අනේ මන්ද මෙතන තියෙනවා පාස්වර්ඩ්ස් එකක් අනේ. බලමු පාස්වර්ඩ් එක ගහන්න පුළුවන්. එතරිය ඒ මොකක් හරි ක්‍රුවක් ගම පොකාරේ හොයාගත්ත මොකද පාස්වර්ඩ් එක තිබේ 3යි. අය 4 තමයි පාස්වර්ඩ් එක. එල කිරි මල්ලි අපි හොයාගත්තා. left control එක. හරි අපි නැමුණා left control එකෙන්. අපි දැන් මේක ඇතුළට ය아가න්න තියෙන්නේ යන්නේ නැත්තේ. යන්නේ. මම මේකින් දැක්කේ එක බං යාළුවනේ මම වැඩි එක ජම්ප් ස්කෙයාර් වැඩි නැගිටපන්. මේ අරුගේ මේකට මම ආවේ බා. ඒ දුර නෑ බා. මොකද දැන් ගන්නවා. අලුවනේ මේක මේ අර සේප්පේ දොර වගේ නැති වුණා. වැරුණා දොර වැරුණා එලකිරි. මකුලෙකුත් හිටියා බං අර කිව්වනේ ටොයිස් වගේ හොයාගන්න කියලා. මේ අර වගේ දා ක්‍රිස්මස් ට්‍රී අඩෝ මේ ඔළුවෙන්ද බන් තරුව ගහලා තියෙන්නේ. සෑහෙන්න අවුල යාළුවනේ. අපි බලමු මොකද කරන්න කියලා අපිට. අපි ඇත්තටම දැන් අසරණයි. මෙතන ටොයිස් වගේක් තියෙනවා. අපිට මොකද කරන්නේ? මේක නම් කියන්නේ ගෙදරින් එළියට යන්න කියලා. ගෙදරින් එළියට යන්න කියලා තමයි කියන්නේ උනාට. මේ මොකද මේ කියන්නේ? Don't come in here yet. දැන් මෙතෙන්ට එන්න එපා කියලා කියන්නේ. කියන්නේ මොකද්ද මෙතන වෙන්නේ? අර ප්‍රසන්ට් එක බලන්න මේ මොකක්hari මිනිස්සෙක්ද කොහෙද බං? ඌ මේ කෑලි තියලා මේ සොක් එක දාලා පිහියක් බං. වතුර කියන්නලා තියෙන්නේ. මෙතන දැන් ප්‍රසන්ට් එකක් වගේ මොකක් හරි තියෙනවා. ඒ මේ මොකක්ද? මෙතෙන්ට ඇවිල්ලා තියෙන්නේ මෙතනින් මොකද්ද කරන්නද? තෝමයක මැදට බලයන් මේකත් මේ ගණිත අතර මේ තියෙන්නේ මේ අර කාලකන්ණිය දිව්වා. Find 4 new here toys get out. අඩෝ toys හොයාගන්නලු ඒ පාර. මේකෙන් ගහලා අර කඩපන් මේ මොකට කඩන්න තියෙන්නේ? අඩෝ එළගිරි අපි the decoration for the Christmas tree. ඉතින් ඩෙකරේෂන් එක ටොයිස් ටික ගන්න ගත්තානේ එකක් ගත්තා හරියද? අර මේ කුඩේ කෑල්ල වගේ එකක් ගත්තද? කුඩේ ගත්ත එකද? මෙතන තියෙන නෝටිස් එක. ඊයේ උතන මොකක් කරලා තියෙනවද? පොඩ්ඩක් ඒ බලන්නකෝ. Do you need the such I hide it in the closet. closet එකේ හංගවලු එක. closet එක බලන්න මේකේ හංගලලු තියෙන්නේ වතිල. අඩෝ ඇයි බං ඇත්ත එක වහගන්නේ? මන් තනියම මේකට මූණ දෙන්න ඕනේද බං? තව කරපන් අන්න තියෙනවා බාන්නේ. මට සෑහෙන්න අවුල මේ බය කරනවා වැඩි අපිව. මේ බය වෙනවා වැඩි බං. මේක මේ පොඩි ගේම් එකක් හිතපන් පොඩි ලොක් ගේම් එකක් කියන්න අපි ගත්තා නම් කොච්චර බය තියෙද කියලා. පද කාන්තින් බලපන් find 4 අපි එක ටොයි එකයි හොයාගත්තේ බං. ටොයිස් තියෙනවද මේකේ? මේ අලි පැංජත් ඇවිල්ලා බං. මේ දුර අරින්න පුළුවන් බං. මොකක් ගැටුවා?
ඒ මට නම් ලයිට් උත් ඕෆ් වෙනවා අතිල ඒ ඔය බාත්රූම් එකක්ද බං? නෑ නෑ ඒ කැරුණා අපි අපිට ට්‍රැප් වේද බං ඇතුලේ මට එහෙම තමයි මම ට්‍රැප් එකකට ආය ආවා කියලා මට ඊ දොර තට්ටු කරනවා කවුරු හරි දොර තට්ටු කරා වදිල මේක බලපං පොඩ්ඩක් මේක අරින්න පුළුවන්ද ඊට දොර වෙන ලයිට් දාපන් කොතනින්? අම්මට සිරිය ඕනේ බං නෑ ලයිට් දාන්නත් බෑ බං ලයිට් එකට කෙලවලා ක්ලිප් මී අපි ආපහු පළවෙනි තැනට ඇවිල්ලා තියෙන්නේ බං හරි මේක ගලවන්න පුළුවන් මම මෙතන ටෝයි එකක් ඇති මොනවා හරි බාත්රූම් එකට බලන්න. බාත්රූම් එකට අපිට බාත්රූම් බැලුවේ නැහැ නේද? වොෂ්රූම් එකේ ඉන්නේ වොෂ්රූම් එක අරපන්. මේක හරි නුඹුලුවන් කොමඩ් එකකින් අන්න කියලා එක බං හිතන්න ඥානය නෑ ආර දින අනිත් එක බං දෙකයි හරිද කොමඩ් එක මචං එන්නේ නෑ කොමඩ් එක බලපන්. කොමඩ් එක කෝක හරි අනියෙන් කොමඩ් එකක් තිබ්බේ මතකද? ඇයි ඊ නෑ බං අර මුකෙත් දායි මම බය වුනේ නෑ එච්චර අර මුලින්ම පොඩ්ඩක් හැකයක් ගාති බය වුණා මේකද මීකුගේද බං ඊබි පළවෙනි දර බං මෙතෙන්ද ගේමේ පටන් ගත්තේ අපි වොයිස් ටික උඩ දෙන්න තියෙනද? හරි තුන්දර ඩෙකරේට් ක්‍රිස්මස් ට්‍රී හරි ක්‍රිස්මස් ට්‍රී ඩෙකරේට් කරන්න තියෙනවා අපිට මම හිතන්නේ ගේම් එක ඉවරයි මෙතනින් ඒක පළවෙනි තැනම ඉන්නේ කො ක්‍රිස්මස් ට්‍රී එක බං ඔය ඉතින් ආයි පාලේ අනේ ආයි නෑ යන්න බෑ හේ උනේ තිබුණා එකට පණීද ආවයි උන්නේ නැහැ ඒ වයි උන්නේ බලන්න ක්‍රිස්මස් ට්‍රී එක හොයාගන්න. මේකද ඔයාගේ ක්‍රිස්මස් ට්‍රී එක මේකද නෑ බං මේවා ට්‍රී නෙමේ මෙන්න ට්‍රී එක බං ට්‍රී එක බං. ඉන්න බඩු. අඩෝ මූ අපි මරයි බං මට හිතෙන්නේ මේක මේවා ඩෙකරේට් කරා Проснись! ඒක В курсе, что у меня болторез есть? Я тебе сейчас всю стучалку твою отрежу, нахуй, нечем стучать. අඩෝ හීනද දැක්කේ අපි Ну, максимум, кого здесь можно бояться, это, по идее, старый ебанутый просто маньяк, они который до чего? сих пор жив. ඒක තමයි බං Но если он до сих пор жив, почему он до сих пор Яшу, блядь, не зарезал? no idea У Яши же там, типа, почки-то до сих пор на ඒ месте. හීනයක් තමයි අපි දැක්කේ Он же, චෙල්ලා наверное, должен за ним охотиться, или как-то так. අඩෝ Так, а зачем я взял болторез, здесь больше не было запертых мест? ඉවරයි ගේම් එක බං.